හරි. එතකොට අපි අද අලුතෙන්ම පටන් ගමු. අපි එතකොට කලින් කරගෙන ගියා පුතේ ක්ලාස් එකක්. ඒ කියන්නේ ඔයාලගේ එක්සෑම් එක ලියලා ඉවරුණාට පස්සේ අපි ක්ලාස් එකක් පටන් ගත්තානේ. දැන් ওই රිසර්ච් ඇවිල්ලා ඔයාලා ආපහු එක්සෑම් කරන්න ඇවිල්ලා ඉන්නේ. එතකොට ඔයාලගේ එක්සෑම් ඉවරුණාට පස්සේ සාමාන්‍ය පෙළ විභාගය ඉවරුණාට පස්සේ අපි ක්ලාස් එකක් පටන් ගත්තා 2027 28 අයට. එතකොට එතන හිටපු ළමයි ජොයින් වෙලා දැන් පළවෙනි දෙවෙනි පාඩම් ඉගෙන ගත්තා. දැන් ඒ ක්ලාස් එකට ඇවිල්ලා පළවෙනි දෙවෙනි පාඩම් ඉගෙන ගත්තා ඉන්නවනම් පොඩ්ඩක් මට chat එකක් දාන්න ඉන්නවා කියලා. අපේ ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගත්තා ඉන්නවනම් ජොයින් වෙලා හිටපු අය ඉන්නවනම් පොඩ්ඩක් chat එකක් දාන්න. ඉන්නවද? කලින් ක්ලාස් එකේ ඉඳලා පළවෙනි දෙවෙනි පාඩම් ඉගෙන ගත්ත අය. මම මේ මුලින් ඉඳන් උගන්වන්න යන්නේ අද. ඉන්නවද? හරි. ඔව්. දෙනෙක් ඉන්නවනේ. හරි. එතකොට අද අපි මුලින් ඉඳන්ම පටන් ගමු. මේ 26 ළමයි ඉන්නවා නම් පුතේ ඔයාලට කාලේ අපතේ වගේ යනවා නම් කමක් නැහැ. මොකද අද ඔයාලා ලීව් වෙලා යන්න මොකද ඔයාලා තව චුටි දවසයිනේ තියෙන්නේ ඉන්න. ඒකට ඔයාලා මේවා දන්නවා. දැන් ඔයාලා මේ වගේ වැඩ වෙලා ඉන්නේ. දැන් මීඩියා වල පළවෙනි දෙවෙනි පාඩම් ඔයාලා ඉගෙනගෙන ඒවා ඉතින් ඔයාලට කටපාඩම්. ඒ නිසා මේ තව චුටි දවසයි ඔයාලට තියෙන දවස් 36ක් නේ. අද දවසේ ඉවරනම් තව දවස් 35. ඒ නිසා පාඩම් කරන්න. හොඳේ? හරි. දැන් ඉතුරු වෙලා ඉන්නේ මේ අපේ 2026 26 අය ගියාම ඊළඟට 27 අය සහ 28 අයනේ. එතකොට මෙන්න මේ අයට දැන් විභාග ළඟ ළඟම එනවා. දැන් ඉතින් 25 26 අක්කලා විභාගෙ ලිව්වා වගේම තමයි. හරි 2026 අය එක්සෑම් එක ලිව්වා වගේම තමයි. මොකද යාළුවට දැන් මේ සතිය අවසානයේ මේ මාසේ මැද වගේ වෙනකොට 15 වෙනිදා වගේ වෙනකොට ඇඩ්මිෂන් එන්න පටන් ගන්නවා. හරි? ඔව් මේ මාසේ දැන් ජූලිනේ. ඒකට තව සති දෙකකින් වගේ වෙනකොට ඇඩ්මිෂන් ගෙදරට එන්න පටන් ගන්නවා, ඉස්කෝලේ වලට එන්න පටන් ගන්නවා. ඒකට ඉතින් ඇඩ්මිෂන් එක අතට හම්බ වුණා කියලා කියන්නේ එක්සෑම් එක ලිව්වා වගේම හා සමානයි. හරි? ඒ නිසා එයාලට තව තියෙන්නේ දවස් 35. ඒකට ඊළඟ කණ්ඩායම තමයි ඔයාලා. ඔයාලටත් අගෝස්තු ඒ විදිහටම විභාගය තියෙනවා. ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකොට එක්සෑම් එක ඔයාට මේ විදිහටම තියෙනවා. දැන් මේ අයටත් කල් යන්නේ නැහැනේ පුතේ. තව දවස් ගානකින් එයාලට එක්සෑම් එක තියෙනවා. ඒ වගේම තමයි ඔයාට එක්සෑම් එක කොහොමදත් කල් යන්නේ නැහැ. දැන් මෙයාලට දෙට්ටා වෙලාවත් එහෙම නැත්නම් මෙයාලට කොච්චර ප්‍රශ්න තිබ්බත් මෙයාලට කල් ගියේ නැහැනේ. එතකොට ඔයාලටත් කොහොමදත් කල් යන්නේ නැහැ. ඒ නිසා දැන් හිතන් ඉන්නවා නම් අනේ ටීචර් අපිට කල්යයි. දැන් මේ අවුරුද්දේ කල් ගියේ නැතුණා ලබන අවුරුද්දේවත් කල්යයි කියලා. දැන් ඔය සමහර කලට 26 අයත් අහනවා ටීචර් අපිට කල් යන එකක් නැද්ද? තාමත් අහනවා. නෑ. එයාලටත් කල් යන්නේ නෑ. කල් යන්නේ නෑ කියන එක කිව්වනේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කල් දාන්නේ නෑ කොහොමටත්. ඒ නිසා අනිවාර්යයෙන්ම එක්සෑම් එක ඒ දවස්වලට තියෙනවා කියලා. හරි? එතකොට 2027 අයට පුතේ අනිවාර්යයෙන්ම අගෝස්තු එක්සෑම් එක තියෙනවා. හරි? එතකොට අද අපි 2026 මේ 2027 28 ක්ලාස් එක නිසා අවුරුද්දේ පාඨමාලාවක් විදිහට ඔයාලට කරගෙන යන්නේ. එතකොට අපි මුලින් ඉඳන්ම අපි ඉගෙන ගමු. මට කියන්න මීඩියා ගැන කිසිම දෙයක් දන්නේ නැති අය පොඩ්ඩක් රේස් හෑන්ඩ් දාන්න බලන්න. කිසිම දෙයක් මේ වෙනකොට දන්නේ නැත්තම්. අනේ ටීචර් අපි ඔය වගේ තියෙන පාඩම් මොනවාද කියලාවත් දන්නේ නැහැ. අපි පොඩ්ඩක් මේ විෂය ගැන මේ මීඩියා කියලා විෂයක් තියෙනවා කියලා දන්නවා A level වලට කරන්න. අපි ඒක ඉසෙට් එක හොඳයි කියලා දන්නවා. ඒක අපි තෝරගත්තා. දැන් ඉතින් කරගන්න තමයි තියෙන. අපි කරගන්න දන්නේ නැති නිසා තමයි ආවේ. අන්න එහෙම අයනේ ඉන්නේ ගොඩක් කලාවට. දන්නේ නැහැ මෙලෝදියා. හා. මම ආසයි දන්නේ නැති තරමට. අනේ ටීචර් ඔය අපි දන්නේ නැති වෙනවට දාස්. ඔව්. ඔයා දන්නේ නැති තරමට මට ඔයාට උගන්වන්න හරි ලේසියි. ඔයාගේ මොලේට හරිම දේවල් ටික දෙන්න ලේසියි. ඒ නිසා ඔයා කිසිම දෙයක් දැනගත්තේ නැතුණාට කමක් නැහැ. හිතන්නකෝ මීඩියා කියන එක ගැන තේරුමක්වත් කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඔව්. ඔව් අද සිකුරාදා 26 ක්ලාස් එකනේ. 27 යන්නේ 26 නෙවෙයි. එතකොට මෙන්න මේ විදිහට අද 27 ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා 8:30ට. හරි? එතකොට කිසිම දෙයක් ඔයා දන්නේ නැහැ කියලා හිතන්නකෝ. දන්නේ නැති වෙන තරමට හොඳයි. හරි? එහෙනම් අපි ඉගෙන ගමු. මට කියන්නකෝ මීඩියා වල පාඩම් කීයක් තියෙනවද? දාන්නකෝ බලන්න. මීඩියා වල පාඩම් කීයක් තියෙනවද? chat එක. දැන් ඔය කී සතියේ හිටපු ළමයි නම් දන්නවා. නදීෂා කියන්න බලන්න. කී සතියේ හිටියන්නේ පාඩම් කීයක් තියෙනවද?
භාග්‍යා කියන්න බලන්න මීඩියා වල පාඩම් කීයක් තියෙනවද? කාව්‍යා, කෙෂාරා. පාඩම් 12යි. දන්නකෝ ඔයාලා මීඩියා වලට පොතක් එහෙම අරන් තියෙනවා නම් ගන්නකෝ ඒ පොතක්. අරගෙන තියෙනවද? දැන් ඔය ක්ලාස් එකට ජොයින් වෙනකොට පොතක් එහෙම ගත්තාද ළඟට? චුට්ටක් කියන්න බලන්න පොතක් තියෙනවද ළඟ කියලා? සෙට් එකක් දාන්නකෝ. ඊට කලින් මට දාන්නකෝ මේ ඔයාලා කොහේ ඉඳන්ද ජොයින් වෙලා ඉන්නේ කියලා. කොහේ ළමයිද බලන්න. කොහේ සිටද ඔබ පැමිණෙන්නේ මේ පන්තියට? දාන්නකෝ එක එක්කෙනාගේ ගම, නගරය මොකද්ද කියලා. ගම් පළාත මොකද කියලා. කෑගල්ලේ. සිතාරා කෑගල්ලේ. අනිත් කැන්ඩි. රෙහාන්ටි. කැන්ඩි. ඇහැලියගොඩ. දිවුලපිටිය ගම්පහ. අනිත් අය මේලා නම් කලින් ඉඳන් ඉන්නවනේ. මේලා කියන්න කොහෙද එන්නේ කියලා අහන්නත් බැරුණා මට. මේලා නම් කලින් ඉඳන් ඉන්නවා. අම්පාර. පුරුවිට. අපිට යද්දි හම්බ වෙනවනේ. නිකම්බෝ. ලිනේෂා මොකෝ නංගිලා ඉන්න ගම්පලත් ටික අහගෙන ඉන්නවද වෙලා? 27ද කරන්නේ? ගම්පහ. පස්සුලි ගම්පහ. හරි. එක එක පැතිවල ඉන්නවනේ. හරි. පිටිකල. පිටිකල කොහෙද තියෙන පුතේ? මට ඔය ඇඩ්‍රස් එක ලියද්දි නම් මතකයි මේ නම් ඇඩ්‍රස් එක තිබ්බා. හරි. අහලා නැති පැත්තේ තියෙනවානේ. හරි. එතකොට දැන් 2000 ඒත් එක්කම මට දානකෝ. ඇත්තද? 27 කරන්න තියෙනවා නම් හොඳයිද? ඔය ඔහොම කියලා කියන්නේ ඔය අන්තිම මොහොත වෙනකන් අන්තිම මොහොත ගේමක් ගහන බලාගෙන හිටපු ළමයි දැන් හොඳටම කෙලවගෙන ඉන්න ළමයි ටික තමයි ඔය කියන්නේ. හරි? මොකද මං කියන්නේ මේ ඔයාලගේ අනිත් කරන සබ්ජෙක්ට් ටිකත් පොඩ්ඩක් දාන්න බලන්න chat එකට. දැන් ඔයාලා මීඩියාත් එක්ක අනිත් කරන සබ්ජෙක්ට් ටික. මොකද අපේ එකක් අරගෙන යන්න පුළුවන්ද කැම්පස්? බෑ. ඒ තුනක් ගත්තොත් තමයි ඔයාලට මේ ආර්ට් වලින් කැම්පස් යන්න ලේසි. ICT, Korean language, homes economic, ඊට පස්සේ BC, econ ICT, Sinhala political science, Japanese ICT, agri drama, dancing Sinhala media, හොඳයිනේ. ඔයාලා හොඳ සබ්ජෙක්ට් තෝරන් ඉන්නව නේද? logic political. ඔයාලා ගොඩක් හොඳ සබ්ජෙක්ට් තෝරගෙන ඉන්නවා. එහෙම අර එක්කෙනෙක්ගේවත් මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ලැන්ග්වේජ් සබ්ජෙක්ට් කරන අය ලැන්ග්වේජ් සබ්ජෙක්ට් කරන එක හොඳයි. හැබැයි මහන්සියක් ඒකට දෙන්න වෙනවා. හොඳේ. කරගන්න අනිවාර්යෙන් ඒකට මහන්සියක් දෙන්න වෙනවා. හරි. දැන් ඉතින් ඔයාලට අවුරුද්දක් තියෙනවනේ කරගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. හරි. අපි එහෙනම් කතා කරගෙන යමු. මීඩියා වල දැන් ඔයාලා පොතක් ළඟ තියෙනවා නම් ඒ පොත ගන්න පුතේ. එහෙම නැත්නම් පොතක් නැත්නම් කොලයක් හරි ඔයා මේ වෙනකොට ළඟට ගන්න. හරි? අපි මුලින්දම කතා කරගෙන යමු. දැන් මම ඔයාලට කිව්වා කිසිම දෙයක් දන්නේ නැහැ මීඩියා ගැන. කිසිම දෙයක් දන්නේ නැහැ. හරි? ඔයා මීඩියා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අපි එහෙනම් පළවෙනි තැන ඉඳන්ම පටන් ගමුද? ලෑස්තිද? පාඩම් 12 ලස්සනට ඉගෙනගෙන මීඩියා වලට ඒකක් දාලා හොඳ රෑන්ක් එකක් දාලා කැම්පස් යන්න මුලින්දම පටන් ගමුද? පළවෙනි තැන ඉඳන්ම අයන්න ඉඳන්ම පටන් ගමුද මීඩියා වල? රෑන්ක් එකක් දාලා කැම්පස් යන්න නේද ආස? හොඳ රෑන්ක් එකක් දාලා හොඳ A3ක් දාලා ගමටම පේන්න හොඳ A3ක් දාලා දැන් ඔයාව කවුරුත් ගණන් ගන්නවද? මට කියන්න පුතේ ගෙදර කවුරුත් ඔයාව ගණන් ගන්නවද දැන්? කවුරුත් ගණන් ගන්නවද පවුලේ එහෙම?
පවුලේ කවුරුත් ඒවා දැන් ගණන් ගන්නවද? නෑනේ. එහෙම අර ඔයාට විශේෂ සැලකිල්ල විශේෂ එහෙම එකක් තියනවද? දැන් ඔය ගෙදර ඉන්න ඇතින සමහර කලාට අයියලා අක්කලා හරි කැම්පස් ගිහිල්ලා එයාටයි ඔයාටයි ලැබෙන සැලකිල්ල එකක්ද දෙකක්ද? එහෙම නැත්නම් එකක්ද දෙකක්ද? ඒ කියන්නේ ගෙදර කවුරු හරි කැම්පස් ගිහිල්ලා ඉන්නවා නම් නැත්නම් ගමේ හරි කවුරු හරි කැම්පස් ගිහිල්ලා ඉන්නවා නම් එහෙම නැත්නම් පවුලේ හරි කැම්පස් කවුරු හරි ගිහිල්ලා ඉන්නවා නම් එයාට තියෙන පවුලේ තියෙන තැනයි ගමේ තියෙන තැනයි ඊට පස්සේ ඔයාගේ ගෙදර එහෙම කැම්පස් ගිහිල්ලා ඉන්නවා නම් එයාට තියෙන තැනයි දැන් ඔයා තාම මේ ඒ ලෙවල් සාමාන්‍ය පෙළ ඉවරලා දැන් ඔන්න සමහර කලා රිසර්ච් එකක් අවුල් ඇති ලාවට ගොඩ ගිහිල්ලා ඇති එහෙම වෙන්නත් පුළුවන් එතකොට සමහරක් කලාවට දැන් ඔයාව මේ රිසර්ච් එකෙන් ගණන් ගන්නවත් නැතුව ඉතින් ඒ දේරවල් කියන එක. ඒ කියන්නේ ඔයාගෙන කිසිම අර ගෙදරින් ගණන් ගන්නෑ නේද? හ්ම් ගණන් ගන්නෑ නේද? දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලාවට පස්සේ දැන් හිතපු ප්‍රතිඵලෙද පුතේ ඔයාට හම්බ වුනේ? බය වෙන්න එපා මං ගොඩ දාන්නම්. මම මේ ඇත්ත කියන්නේ. ඔයා හිතපු ප්‍රතිඵලය ඔයාට හම්බ වුණාද? නැත්නම් ඔයාට වැඩි ප්‍රතිඵලයක් හම්බ වුණාද? අඩු ප්‍රතිඵලයක් හම්බ වුණාද? කියන්නකෝ බලන්න. දැන් ඉතින් ළඟ අත්දැකීම් තියන අය 27 28 කියලා කිය. කොහොම ප්‍රතිඵල දාලට හම්බුනේ? අඩුවෙන්. මධ්‍යමයි. ඔය කොල්ලෝ පොඩ්ඩක් අන්තිම මොහොත ගේමක් ගහනවා. පොඩ්ඩක් ෂේප් වෙන ගේම ගන්න. හිතුවේ නැති එකක්. ඒ කියන්නේ හොඳ ප්‍රතිඵලයක්ද හම්බ වුනේ. අනිත් අයට භාග්‍යයක් යශාරා හිතුවේ නැති අඩු ප්‍රතිඵලයක්. හොඳ රිසල්ට් එකක් හම්බුණා. අනිත් අය මට පේන නම් ටික මම මේ කියන්නේ. සස්මිනි සෙනුජ කියන බං. හරි. දැන් සමහරකට ඔයාට සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා ඔයා හිතන ප්‍රතිඵලය ඔයාට හම්බ වෙලා තියෙන්නත් පුළුවන්. ඔයා හිතපු නැති ප්‍රතිඵලයක් ඒ කියන්නේ අඩු ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. වැඩි ප්‍රතිඵලයක් ඔයාට හම්බ වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් Taman වපුරපු විදිහටම තමයි අස්වන්න හම්බ වුනේ. හරි සමහරක් කලාවට ඔයා මහන්සි වුණාට වඩා ප්‍රතිඵලය අඩු වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අර තියෙන අඩුපාඩු නිසා තමයි ඔයාට උන් වෙලා තියෙන්නේ. දැන් කරන්න දෙයක් නැහැනේ. දැන් ඔන්න A level ලියන්න තරම් පාස් වෙලා ඉන්නවා. දැන් කොහොම හරි ඉතින් A level ලියන්න පාස් වෙන්නනේ ඕනේ. හරි? මොකද සාමාන්‍ය පෙළින් නෙවෙයිනේ විශ්වවිද්‍යාලයකට යන්නේ. A level විභාගෙන්නේ දැන් කොහොම හරි ඉතින් සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. දැන් ඒක ගිය දේ ගියා. දැන් ඕකට ආයෙ අඬලා වැඩක් තියනවද? අඬලා වැඩක් තියනවද? අනේ මට තියෙන අඩු ප්‍රතිඵලයක් මේක මෙහෙම වෙන්න බෑ මම මෙහෙම කරා මෙච්චර මහන්සි වුණා දැන් අම්මලා කොච්චරවත් බයිනෝ ඇති අර මේ අපන්ති හිටපු අනිත් ළමයිව කිය ඒ කෙල්ල ඒ කොල්ල නම් පාස් වුණා උඹලට තමයි බැරි කියලා බයිනවද උඹලට තමයි බැරි පාස් වෙන්න කොච්චර අරන් දුන්නද කොච්චර දේවල් කරලා දුන්නද එහෙම කියලා බයිනවද දැන් ඔහොම අහනවා ඇතිනේ මේ දවස් ටිකේ ළමයි ඒ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය බලපාන්නේ නෑ ඔයාගේ උසස් පෙළ විභාගෙට. සමහරක් කලාවට දැන් ඒ ලෙවල් ලියන්න අවම ප්‍රතිඵලය 6යි 2ක් නේ බලන්නේ. 6යි 2ක් නේ බලන්නේ. විෂයන් 6ක් පාස් වෙලා සම්මාන 2ක් 3ක් තියෙනවා නම් හරිනේ. එතකොට දැන් ඔයා කොහොම හරි ඒ ලෙවල් ලියන්න පාස් වෙලානේ ඉන්නේ. එතකොට ඔයාට දැන් මේක ලියා ගන්න පුළුවන්. හරි? දැන් විෂයන් විදියට ඔයාට ඒ ලෙවල් විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. එතකොට දැන් ඔයා ඒ ලෙවල් විභාගෙ තෝරගෙන තියෙනවා. එතකොට ඔයාට මේ A level විභාගේ පාස් වෙන්න ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය බලපාන්නේ නැහැ. මම අර හිතන්නේ මම ගිය සතියේත් ඔක ඇහුවා. ඔයාලා දැකලා තියෙනවද? ඔය සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳට A9ක්, A8ක්, A7ක්, A6ක් ගත්ත. ඒ කියන්නේ හොඳ රිසර්ච් දාපු අය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් ඒ විදිහට අර හොඳ රිසර්ච් දාපු අය A level විභාගයේ සමහරක් වෙලාවට W3යි, S3යි C3යි එහෙම අඩු ප්‍රතිඵලයක් අරගෙන විශ්වවිද්‍යාලයට තේරිලා නැතුව ඉන්නවා දැකලා තියෙනවද? එහෙම දැකලා තියෙනවද? එහෙම ගමේ කවුරු හරි ඉන්නවද? පවුලේ කවුරු හරි ඉන්නවද? අත්දැකීම් තියනවද? ඒ කියන්නේ සාමාන්‍ය පෙළ හොඳට පාස්. ඒ කියන්නේ හොඳ රිසර්ච් තියෙනවා. දක්ෂයෝ කියලා හිතාගෙන හිටපු අය. හැබැයි එයාලා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එහෙම වුණාට A level විභාගෙ හොඳටම අනාගෙන තියනවද නැද්ද?
තියනවද නැද්ද? තියෙනවා. එහෙමද? සිතාරා එහෙනම් ඉතින් මේ පාර ගොඩ යන්න. හරි? හ්ම්. ඔව්. එහෙම වෙනවා. ඒ වෙන්නේ Taman හරියට මෙන්න මේ ට්‍රැක් එකට වැටුනේ නැතුණා. දැන් ඔයා මේ යන්නේ හරි ගමනක් නේ පුතේ. දැන් ඔයාට මේ තියෙන්නේ දිනුම් කණුව කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ දිනුම් කණුව. ඔයා මෙන්න මේ මාර්ගය තමයි දැන් මේ යන්නේ. හරි? මේ මාර්ගය තමයි ඔයා මේ එක්සෑම් එක ලියන මාර්ගය. ඔයා A level ලියන ගමන් මාර්ගය. දැන් ඔයා මෙතන ඉන්නේ තාම. ඔයා මේ ගමන් මගේ හරියට මේ පාරේ ගියේ නැති වුණොත් එහෙම මෙන්න මේ විදිහට මේ පාරේ ගියේ නැති වුණොත් එහෙම ඔයා යන්නේ ඒ පාර මෙන්න මෙහෙමනම් ඔයාට හරියට මේ දිනුම් කණුවට යන්න පුළුවන්ද? ඔයා යන්නේ වැරදි පාරක නම් මේ මාර්ගයේ හරියට ගමන් කරන්නේ නැතුව ගිහිල්ලා මේ දිනුම් කණුව ගාවට හරියට යන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මෙන්න මේ යන ගමන් මාර්ගය හරියට යන්න නම් හරියට දිනන්න නම් මෙන්න මේ ගමන් මාර්ගය හරියට ඔයා දැනගෙන ඉන්න ඕන. අර මේ මොකදද තියෙන්නේ? නොදැන ගියොත් අතරමඟ එහෙම තියෙනවනේ. දැනන් ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ මොකක් හරි එහෙම තියෙනවනේ. අන්න ඒ වගේ හරියට අපි මේ ගමන් මාර්ගය දැනගෙන නැතුව මේ A level විභාගෙට අත ගැහුවොත් එහෙම ඔයාට අර වෙන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයට විච්ච දෙයම තමයි. ඒක වෙන්න දෙන්න එපා. දැන් ඔයාට අඩු රිසල්ට් එකක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඒ රිසල්ට් එක බලපාන්නේ නෑ ඔයාගේ A level විභාගෙට. විශ්වවිද්‍යාලවල ඕනි තරම් ඉන්නවා 6.2ක් විච්ච අවම ප්‍රතිඵලයක් අරගෙන විශ්වවිද්‍යාලවලට ආපු ළමයි. ඒ වගේම ඉන්නවා හොඳම ප්‍රතිඵල අරගෙන ගෙදර නැවතිච්ච ළමයිනුත් ඕනි තරම් ඉන්නවා. හරි? ඒ නිසා ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත ඔයා හිතනවා නම් මට මේක කරගන්න බැරි වෙයි කියලා ඒ අදහස අද මුලින්ම අතහැරලා දාන්න. හරි? ඔයා මුලින්ම ඔයාගේ මේ ට්‍රැක් එකට වැටෙන්න කලින් ඔයා ඔයාගේ මනස පිරිසිදු කරගෙන ඉන්න ඕනි. හරි? ඔයා හරියට ඔයාව කවුද කියන එක අඳුර ගන්න ඕනේ. තේරුණාද? ඔයා හරියට ඔයා කවුද කියන එක අඳුර ගන්න ඕනේ. ඒ නිසා පුතේ මේ ගමන් මාර්ගේ හරියට යන්න නම් ඔයා දැනගන්න ඔයාට පුළුවන් මොනවද කියලා. සමහරක් වෙලාවට ඔයාට බැරි දේවල් තියෙන්නත් පුළුවන්. හැබැයි උත්සාහ කරන්න පුළුවන්නේ. එතකොට මේ විෂයන් තෝරගනිද්දී ඔයා හරියට තෝරගන්න. දැන් සමහරක් වෙලාවට ළමයි ඉන්නවා අනේ ටීචර් එක්සෑම් එකට ඇප්ලිකේෂන් උත් දාලා. මට මේ සබ්ජෙක්ට් එක මාරු කරන්න බැරිද කියලා අහනවා. අනේ ටීචර් දැන් මේ මීඩියයි අර සබ්ජෙක්ට් මේ සබ්ජෙක්ට් එකයි නම් මම දැන් කරගෙන යනවා. මට මෙන්න මේ සබ්ජෙක්ට් එක අමාරුයි මම මේක තෝරගත්තේ අපරාධේ. ඒ නිසා මාරු කරන්න බැරිද ටීචර් කියලා අහනවා. ඉතින් මොකද්ද කරන්නේ? Taman තෝරගත්ත දේවල්ම Tamanට වපුරන්න වෙනවා. ඒ නිසා අපි මේ සබ්ජෙක්ට් තෝරගන්නකොට හරියට තෝරගන්න ඕනේ. දැන් අපි දන්නවා මීඩියා විෂය කියලා කියන්නේ හොඳ ඉසෙට්ටගයක් තියෙන විෂයක්. හරි? ඒකට මම ඔයාලට කිව්වා පාඩම් 12ක් තියෙනවා. දැන් මේ පාඩම් 12යි නම් දන්නවද කට්ටිය? පාඩම් 12ක් ඔයාලට තියෙනවා. මේ පාඩම් 12යි නම් දන්නවද? බලන්න දන්න අය මොනවා කියනවද මන් දන්නේ නැහැ මෙයා. අපි කිසිම දෙයක් දන්නේ නැහැ කියලා කිව්වම අපෙන් නම් දන්නවද කියලා අහනවද අනේ? නෑනේ. හරි. මීඩියා ඉගෙන ගන්න කලින් මීඩියා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න කලින් අපි නම් 12 ඉගෙන ගමුකෝ. හරි. පළවෙනි පාඩම ලියා ගන්න සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. ලියා ගන්න පුතේ පාඩම් 12 අපි ලියා ගමු. එතකොට මම පොත් එක ගන්න ඕනේ කියන්න දැනට ඔයා එක තඬුරු පොතක් අරගෙන ලියාගන්න. මොකද මම ඔයාලට ටියුට් එවනවනේ. ඒ නිසා ලොකුට පොත් අවශ්‍ය වෙන්නේ නැහැ. පොත් ගන්න ඕනි කාලෙට මම කෙටි ප්‍රශ්න පොතක් ඊට පස්සේ රචනා ප්‍රශ්න පොතක් උත්තර ලියවන ඊට පස්සේ උත්තර ෆයිල් එකක් ඒව හදාගන්න මම කියනවා. පාඩමෙන් පාඩමට අපි මැජික් chart අඳිනවා, මැජික් box එකක් හදනවා. වැඩ ගොඩක් අපිට තියෙනවා. දැනට ඔයා ගාව එක පොතක් තිබ්බම ඇති. හරි? හරි. වැඩ ගොඩක් අපිට කරන්න තියෙනවා. ලියා ගන්න අපි පාඩම් 12 දැනගෙනමුකෝ මීඩියා ඉගෙන ගන්න කලින් පළවෙනි පාඩම තමයි සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. හරිද? පළවෙනි පාඩම හරිද? ලිව්වද? හරි. දෙවෙනි පාඩම
sannivedanයේ පදනම. sannivedanයේ පදනම. ඇයි පුතේ මම ඔයාට මේ පාඩම් 12 නම් ටික කියා දෙන්නේ? නිකන්ද? නෑ. ඔයා දැනන් ඉන්න ඕනේ ඔයාට මොනවද ඉගෙන ගන්න තියෙන පාඩම්. දැන් අපි යන්නේ කීවෙනි පාඩමද? අපිට තව පාඩම් කීයක් තියෙනවද? අපි පාඩමක් කරලා ඉවර වෙනකොට ඔයා දැනගන්න ඕනේ මට තව පාඩම් කීයක් තියෙනවද? අපිට තව කොච්චර කල් සිලබස් එක කවර් කරන්න තියෙනවද? මොනවද අපිට මේ පාඩම් වල ඉගෙන ගන්න තියෙන්නේ? ඒ දේවල් ඔයා දැනන් ඉන්න ඕනේද නැද්ද? දැනන් ඉන්න ඕනේ. ඔයා කරන අනිත් සබ්ජෙක්ට් දෙකේ ඔයා ඔය පාඩම් ටික හොයාගන්න ඕනේ. දැන් හිතන්න ජෝග්‍රෆි කරන අය කියලා. ජෝග්‍රෆි වල මොනවද තියෙන පාඩම්? ඊට පස්සේ හිස්ටරි නම් හිස්ටරි වල මොනවද තියෙන පාඩම්? අන්න ඒ දේවල් වෙනම පාඩම් ටික ඔයා ළඟට ගන්න ඕනේ. එහෙම නැතුව ඔයා ගුරුවරයා උගන්වනකම් පාඩම වෙනකම් බලන් හිටියොත් එimhe ඔයාට අර නිකන් කවලම් මැල්ලුම් වගේ වෙනවා. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ වැඩක් වෙනවා. ඒ නිසා ඔයා හරියට ඔයා මේ වැඩේ කරන්න නම් ඔයා කරන විෂයන් තුනට අදාළ පාඩම් ටික ඔයා හරියට හොයාගන්න ඕනේ. දැන් මීඩියා පාඩම් 12 නම් මම දෙනවා. දැන් ඔයාට අනිත් සබ්ජෙක්ට් දෙකෙත් එපයි පාඩම් ටික. එහෙනම් ඔයා ඒක කොහොමද හොයාගන්නේ? අයියෝ. ෆෝන් එකක් තියනවනේ ළඟ. Google එකට යනවා නේද? Google කියලා එකක් තියෙනවද දන්නවද? Google කියලා එකක් තියෙනවද දන්නවද? දන්නවද ළමයි? ChatGPT, Gemini ඒව දන්නවද? මීඩියා කරන ළමයි නොදන්නවා වෙන්න බෑනේ. දන්නවද? ඔය Google එකට ගිහලා සර්ච් කරලා බලන්න ඔයාගේ විෂයට අදාළව ගුරුවත් පොත කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් හිතන්නකෝ මීඩියා ටීචර් ගයිඩ්. එහෙම නැත්නම් හිස්ටෝරි ටීචර් ගයිඩ්. ජෝග්‍රෆි ටීචර් ගයිඩ්. එහෙම කියලා සර්ච් කරා. එතකොට ඔයාට ටීචර් ගයිඩ් එක එනවා. ටීචර් ගයිඩ් එක ආවට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ පටුනට ගිහිල්ලා බැලුවම ඔයාට පාඩම් ටික තියෙනවා. හරි? ඒ වගේම තමයි ඔයා පාඩම් 12 මේ කියන්නේ විෂයන් තුනට අදාළ පාඩම් ටික විතරක් දැනගෙන ඉඳලා මදි. ඔයා ටීචර් ගයිඩ් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ටීචර් ගයිඩ් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුතේ. මොකද මෙන්න මේක මට වෙලා තියෙනවා ගොඩාක් කලාවට ඔය කියන්නේ ළමයි කියන දේවලුත් එක්ක ඊට පස්සේ එයාලගේ අත්දැකීමුත් එක්ක මේක ගොඩාක් කලාවට වෙලා තියෙනවා. සමහර කලාවට අපි පන්ති යනවනේ. හරි? දැන් ඔය මෙතන 26 ළමයි හිටියනම් 25ම ළමයි හිටියනම් කියයි එයාලගේ අත්දැකීම්. ඕක ඔයාලට වෙන්න කලින් තමයි මම පළවෙනි දවසේ මේක කියන්නේ. ඔයාලා ක්ලාසස් යන්න. හරි? මම ඒකට මුකුත් කියන්නේ නැහැ. ක්ලාස් යන්න. මොකද තමන්ට සල්ලි තියෙනවා නම් තමන්ට ඉගෙන ගන්න ඔච්චර අවස්ථාව තියෙනවා නම් මොකටද නිකන් ඉන්නේනේ. අපි ඉගෙන ගත්තා මොකද වෙන්නේ? ඉගෙන ගන්න. එතකොට හැබැයි ඔයා ඉගෙන ගන්න දැන් A level විභාග වෙනුවෙන්නේ. ඔයා යන්නේ ඒ පන්තියට ගිහලා මොකක් හරි ගේමක් ගහන්න බලාගෙන. හැබැයි හිතන්න ඔයා ඉගෙනගෙන තියෙන්නේ අවුරුදු දෙකක් තිස්සේ ක්ලාස් ගිහිල්ලා වැරදි සිලබස් එකක් නම් හරියනවද පුතේ? ඔයාට එක්සෑම් පාස් වෙන්න පුළුවන්ද? හරියනවද? පාස් වෙන්න පුළුවන්ද? ඔයා ඉගෙනගෙන තියෙන්නේ අවුරුදු දෙකක් තිස්සේ වැරදි සිලබස් එකක් නම් මොකද ඔක ළමයිට වෙනවා? ළමයිට වෙලා වෙනවා කියන බලන්න වැරදි සිලබස් එකක් නම් ඔයා ඉගෙනගෙන තියෙන්නේ ඔයාට A level පාස් වෙන්න පුළුවන්ද? බෑ. හරි? A level පාස් වෙන්න බෑ පුතේ. ඒ නිසා ඔයාලා ක්ලාසස් යද්දී අනිවාර්යයෙන්ම ඔය ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි? අනිවාර්යයෙන්ම ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. මීඩියා ඉගෙන ගන්න පළවෙනි දවසේ මම ඔයාලට දෙන උපදේශය තමයි අනිවාර්යයෙන්ම ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ටීචර් ගයිඩ් එක ඔයාලට මම මීඩියා වල ටීචර් ගයිඩ් එක ගෲප් එකට දාන්න. අනිවාර්යයෙන්ම ගෲප් එකෙන් ටීචර් ගයිඩ් එක ගන්න. ඊළඟට අනිත් අය ඒ කියන්නේ අනිත් සබ්ජෙක්ට් දෙක තියෙනවානේ. ඒකට අදාළ ටීචර් ගයිඩ් එක ඔයා ක්ලාස් යන ගුරුවරයාගෙන් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google එකට ගිහලා ටීචර් ගයිඩ් එක ගන්න. ගුරුවරයාගෙන් මිල්ල ඉන්න ඕනේ නැහැ. Google එකට යන්න ඔයාට අදාළ කරන විෂය ටීචර් ගයිඩ් එක දෙන්න කියලා සර්ච් කරන්න. එතකොට එනවා ඒකට ගිහලා ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ලේසි පහසුයි. ඔය අනේ සුදු අම්මිලාට සුදු අපච්චිලාට මැසේජ් දාලා ඉන්න වෙලාවේ අනේ ටීචර් ගයිඩ් එක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගන්නකෝ. හරි? මටත් හරි එවන්න. හරි? ඔන්න දැන් ඔයාට ටීචර් ගයිඩ් දෙක තුනම ඔයා සබ්ජෙක්ට් තුනට අදාළව ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඇයි මම එහෙම ඩවුන්ලෝඩ් කරගන්න කිව්වේ? අන්න අර හේතුව නිසා. ළමයි ක්ලාසස් යනවා අවුරුදු දෙකම. හැබැයි Taman ඉගෙනගෙන තියෙන්නේ වැරදි සිලබස් එක. ඕනි තරම් ඉන්නවා පුතේ හිමු ගණන. හරි? හිමු ගණන ගුරුවරු ඕනි තරම් ඉන්නවා. ඒ නිසා Taman ඉගෙන ගන්න කොටසෙන් බලන්න මේක ටීචර් ගයිඩ් එකේ තියෙනවද? මම මේ ඉගෙන ගන්නේ මගේ පේපරේට අහන විෂය නිර්දේශයෙන්ද? ඕක වෙලා තියෙනවා. අත්දැකීම් එක්කමයි කියන්නේ.
හරි විභාගෙට සතියක් තියෙද්දි තමයි දන්නේ ඉගෙනගෙන තියෙන්නේ පැරණි විෂය නිර්දේශය කියලා. දැන් මීඩියා අලුත් විෂය නිර්දේශය හැදෙන්නේ පුතේ 2017 ඉඳන්. හරි 2017 තමයි අලුත් විෂය නිර්දේශය එන්නේ. 2019 ඉඳන් තමයි අලුත් විෂය නිර්දේශයෙන් පේපර් හැදෙන්න පටන් ගන්න. එතකොට ඔයාට පාස් පේපර්ස් බලන්න ඕනේ 2019 ඉඳන් විතරයි. මොකද ඊට කලින් පාස් පේපර්ස් ඇවිල්ලා පැරණි විෂය නිර්දේශය ඒවා. එතකොට 2019 ඉඳන් තමයි අලුත් විෂය නිර්දේශයේ පේපර් එන්නේ. ඒ නිසා දැන් ඔයා ඉගෙන ගත්ති පැරණි විෂය නිර්දේශය ඉගෙනකට ඔයාට එක්සෑම් එකට ගිහලා හරියනවද? හරියන්නේ නැහැ. ඒ නිසා ඔයා ඉගෙන ගන්න ඕනි අලුත් විෂය නිර්දේශය. අපි ඉගෙන ගන්නේ new syllabus එක. ඔයාගේ පේපර් එකත් ගහලා එනවා නව විෂය නිර්දේශය කියලා. හරි? හරි. එතකොට ඔන්න ඔය විදිහට ඔයා ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් ඔයාගේ විෂයන් තුනටම අදාළ ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරිද? ඒක පුළුවන්ද? පුළුවන්ද? ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද? විෂයන් තුනටම මුල ඉඳන් පටන් ගන්න නම් ඒක කරන්න වෙනවා. වැරදිච්ච තැන් ගැන හිතලා ඉඳලා වැඩක් නැහැනේ. දැන් වැරදිච්ච තැනින් කොහොම හරි ගේමක් ගහලා තමන්ව ගණන් ගන්නේ නැති අයට හරි ගණන් ගන්න දවසක් එනකම් වැඩ කරන්න ඕනේ. මම අර කිව්ව ඉස්සෙල්ලාම අපේ ගෙදරින් දැන් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඔයාව ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න ඔයා ඒ තුනක් දාලා ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයකට තේරෙලා. එතකොට ඔයාගේ ගෙදර කොහොම වෙයිද? ඔයාව එතකොටත් ගණන් ගන්න නැතුව ඉඳීද? එතකොටත් ඔයාව ගණන් ගන්න නැතුව ඉඳීද? එතකොටත් ඔයාට හම්බ වෙන්නේ ඔය අඩු සැලකිලිද? පවුලෙන් ලැබෙන ගෞරවය, ඊට පස්සේ ගෙදරින් හම්බ වෙන සැලකිල්ල, ගමෙන් හම්බ වෙන සැලකිල්ල. දැන් ඔයා නිකම්ම කෙල්ලෙක් කොල්ලෙක් විතරයිනේ. දැන් ගමේ කවුරු හරි ඔයාට අර අහවලා ගිතුව දැන් ඔයාලා ගොඩාක් කලාවට ගෙවල් වල මිනිස්සු ඔයාව අඳුරන්නේ ගමේ මිනිස්සු තාත්තගේ නමින් හරි අම්මගේ නමින් හරි නේද? කියන බලන්න. ගොඩාක් කලාවට අපිව අඳුරන්නේ තාත්තගේ නමින් හරි අම්මගේ නමින් අර අහවලාගේ දුව එහෙම කියලා නේද කියන්නේ මේ අර අහවලාගේ පුතා කියලා නේද කියන්නේ එහෙම නේද ගොඩාක් කලාවට එහෙම නේද සමහර කලාවට ඒ කියන්නේ ගම්වල කියනවා දා මේ මෙයාගේ තාත්තා එහෙම කියලා නේද කියන්නේ මෙයාගේ තාත්තා එහෙම කියලා තඳුනලා දෙන්න නැත්නම් ඔයාගේ තාත්තගේ නම කියලා මෙයාගේ දුව කියලා තඳුනලා දෙන්න පුතා කියලා ගොඩාක් කලාවට තාත්තලාගේ නම පාවිච්චි කළානේ අපි වඳුර ගන්න. හැබැයි ඔයාට පුළුවන් එක වෙනස් කරන්න. ඒ කොහොමද? මේ අර ලෝයගේ තාත්තා, මේ අර මේ අර ටීචර්ගේ තාත්තා, අන්න මේ ටීචර්ගේ අම්මා. අන්න එහෙම කියලා ඔයාට ඒක වෙනස් කරන්න පුළුවන්. මොකද ඔයා A level විභාගේ පාස් වුණොත් එහෙම ඔයාට හොඳ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඒකට අර කැම්පස් පාස් වුණේ අර ඒ තුනත් එන්නේ. මේ එයාගේ තාත්තනේ. අර මේ ලංකාවෙම පළවෙනියා උනේ මේ දිස්ත්‍රික්කෙම පළවෙනියා උනේ එයාගේ තාත්තා නෙමෙයි ඒ තැනට අපිට වැඩ කරන්න පුළුවන් හරි ඒ නිසා මුල ඉඳන්ම අපි පටන් ගමු එහෙනම් ඔයාලට මම පළවෙනියට කිව්වේ මේ ගමන හරියට පටන් ගන්න නම් හරි පාරක් ඔයා තෝරගන්න ඕනේ ඒ පාරට ඇවිල්ලා ඔයා හරි විෂයන් තුනක් තෝරගන්න ඕනේ ඒ විෂයන් තුන තෝරගෙන ඔයා ඒ ගමන යන්න පටන් ගන්න කලින් ඔයාගේ විෂයන් තුනට අදාළ ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි? ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්න. හරි. ඩවුන්ලෝඩ් කරගෙන නැති අය අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ක්ලාස් එකේ වුණාට පස්සේ. හරි. දැන් ඔයාගේ අනිත් සබ්ජෙක්ට් එක පොඩ්ඩක් මම එහෙම තියන්නම්. මම එන්නම් මීඩියා පැත්තට. මීඩියා වල මම ඔයාලට කිව්වා පාඩම් 12ක් තියෙනවා කියලා. එතකොට මේ පාඩම් 12 අපිට ඇවිල්ලා තියෙන්නේ පොතේ නව විෂය නිර්දේශය යටතේ. එතකොට 2019 ඉඳන් තමයි 2017 තමයි අලුත් විෂය නිර්දේශය එන්නේ. එතකොට 2019 ඉඳන් තමයි පේපර් එකක් එළියට එන්නේ නව විෂය නිර්දේශයෙන්. හරි. පාඩම් ටික මම එක පාඩමක් කිව්වා. පළවෙනි පාඩම තමයි පුතේ සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. හරිද? ඒ පාඩමේ නම ලියුවද? දෙවෙනි පාඩම ලියා ගන්න සංනිවේදනයේ පදනම. සංනිවේදනයේ පදනම. ලියාගන්න. සංනිවේදනයේ පදනම. හරිද? තුන්වෙනි පාඩම සංනිවේදන වර්ග ස්වරූප ආකෘති. කාට හරි ලියා ගන්න බැරි වෙනවා නම් මැසේජ් එකක් දාන්න මම නැත්නම් රේසෙන් දාන්න මම ආපහු කියන්න. පාඩම් තුනක නම් කිව්වා පළවෙනි පාඩම සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. දෙවෙනි පාඩම සංනිවේදනයේ පදනම. තුන්වෙනි පාඩම ඇවිල්ලා පුතේ සංනිවේදන වර්ග ස්වරූප ආකෘති. හරිද? හතරවෙනි පාඩම
සාම්ප්‍රදායික මාධ්‍ය කමදදා ලියන්න සාම්ප්‍රදායික මාධ්‍ය ජනමාධ්‍ය ජනමාධ්‍ය සාම්ප්‍රදායික මාධ්‍ය ජනමාධ්‍ය නවමාධ්‍ය හා නවමාධ්‍ය හා නවමාධ්‍ය හා සමාජ මාධ්‍ය සාම්ප්‍රදායික මාධ්‍ය ජනමාධ්‍ය නවමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරිද හරි පාඩම් 4 නම් ලියාගත්තද පස්වෙනි පාඩම ලියා ගන්න සංස්කෘතික අවබෝධය සංස්කෘතික අවබෝධය සහ සංස්කෘතික අවබෝධය සහ එහි බලපෑම සංස්කෘතික අවබෝධය සහ එහි බලපෑම හරි ඊළඟට සංස්කෘතික අවබෝධය සහ එහි බලපෑම ඊළඟට දැන් ඔය පස්වෙනි පාඩමනේ කිව්වේ හයවෙනි පාඩම මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය හරිද ඔන්න 6 වෙනි පාඩම පාඩම් 6ක් ලියාගෙන ඉවරද මේ හાર્ට් එකක් දාන්න බලන්න ලියලා ඉවරයි නම් පාඩම් 6ම නම් ටික පාඩම් 6ම නම් ටික ඔයා ලිව්වා හાર્ට් එකක් දාන්නකෝ අපි ආදරෙන් පටන් ගමු හොඳයි නේ හරි කාට හරි මග හැරිච්ච තැනක් තියෙනවද මග හැරෙන්න දෙන්නේ නැතුව මුලින් ඉඳන් අල්ලගෙන යන්න ඔන්න ඔය පාඩම් 6 තමයි පුතේ ඔයා ඉස්කෝලේ ගියා නම් ඔයාට 12 වසරේ උගන්වන පාඩම් 12 12 වසරේදී ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ ඔන්න ඔය පාඩම් 6 එහෙනම් අපි 12 වසර ඉවර වෙලා යන්කෝ 13 වසරට හරි ඔය අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගන්න ඔන්න ඔය ටික තමයි ඔන්න ඔය පළවෙනි අවුරුද්ද ඉගෙන ගන්න 12 වසරේ තියෙන පාඩම් 6 ඊට පස්සේ 13 වසරේ ඊළඟ පාඩම් 6 ඉගෙන ගන්නවා හරි 7 වෙනි පාඩම නිර්මාණාත්මක sannivedanaය නිර්මාණාත්මක sannivedanaය ඊළඟට 8 වෙනි පාඩම මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය ඊළඟට 9 වෙනි පාඩම සංවර්ධනය සඳහා sannivedanaය මේවා හරිය ලේසි පාඩම් අපි කරන කියන දේවල්මයි මේ පාඩම් ඇතුලේ තියෙන්නේ සංවර්ධනය සඳහා sannivedanaය ඊළඟට 10 වෙනි පාඩම sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය 11 වෙනි පාඩම සමකාලීන මාධ්‍ය ප්‍රවණතා සමකාලීන මාධ්‍ය ප්‍රවණතා ඊළඟ එක 12 වෙනි පාඩම අන්තිම එක sannivedana සමීක්ෂණ හරිද පාඩම් 12 නම් ලියාගත්තද පාඩම් 12 නම්
හරිද? දැන් පාඩම් 12ම ඔයා දන්නවද මීඩියා වල ඉගෙන ගන්න තියෙන? දෙකක්. දෙකක් තියෙනවා. හරි. පාඩම් 12ම තියෙනවද? කොහොමද ලියාගත්ත අය? සම්පූර්ණයෙන් පාඩම් 12 ලියාගත්ත අය රේස් හැන්ඩ් දාන්න බෑ. මැසේජ් එකක් හරි දාන්න. කාට හරි පාඩම් 12 නම් ටික කියන්න පුළුවන්ද? සිතාරා පාඩම් 12 නම් ටික කියන්න පුළුවන්ද? කටහඬ අහන්න බලන්න. සස්තිමිනි කියන්න පුළුවන්ද? කවුරු හරි? දනුජ කියමුද? පාඩම් 12 නම් ටික ගෑනට වැඩි chance එක දෙන්න නැතුව. දනුජ ටීචර් මං කියන්නද? ආ හරි ගමන් කවුරු හරි කමන්නේ කියා. කවුද නදීෂාවිදි කියන්නේ පළවෙනි පාඩම් 6. අපි දනුජට දෙමු ඊළඟ පාඩම් 6. sannivedana අධ්‍යයනයේ ආරම්භය සහ විකාශය. ආ දෙවෙනි පාඩම sannivedanයේ පදනම. තුන්වෙනි පාඩම sannivedanයේ වර්ග ස්වරූප සහ ආකෘති. හතරවෙනි පාඩම සාම්ප්‍රදායික මාධ්‍ය ජනමාධ්‍ය නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය. පස්වෙනි පාඩම සංස්කෘතික අවබෝධය සහ ඒ බලපෑම. හයවෙනි පාඩම මාධ්‍ය සාක්ෂරතාවය සහ මාධ්‍ය විචාරය. මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය. දනුජ ඉතුරු පාඩම් 6 කියන්න බලන්න 13 වසරේ පාඩම් 6. නත්තෙනක නිර්මාණාත්මක sannivedanaya මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය සංවර්ධනය සඳහා sannivedanaya ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය සමකාලීන මාධ්‍ය ප්‍රවණතා sannivedana සමීක්ෂණ. මේ මොකද්ද දනුජ ගිහලා තියනවද මේ කොළඹ ඉඳන් බලුල මේ ට්‍රේන් එකේ ගිහලා තියනවද? නයිට් මේල් එකේ හරි? යන්න හොඳේ ඔයා වගේමයි. ඒ තරම් වේගෙ. ශීඝ්‍රගාමී දුම්රියක් වගේ. විරාම ලක්ෂණයක් ඇත්තෙම නැහැ. නැවතීමේ තිත. ආදමජ පිටලං ඉගෙන ගත්තේ නැහැ විරාම ලක්ෂණ ඉගෙන ගත්තේ නැහැ නේද? විරාම ලක්ෂණ ඉගෙන ගත්තේ නැහැ නේ? එක හුස්මට කියාගෙන යනවා. අනේ මගේ කියා ගන්න බැරි වේද? එක හුස්මට කියාගෙන යන නිර්මාණාත්මක සංනිවේදනයේ සමකාලීන මේ මාධ්‍ය ප්‍රවණතා මෙහෙම කියාගෙන යනවා. ආයෙනම් කියන්නේ නැහැ ටීචර්. කියලාත් මට විහිළු කරනවා. එහෙමද? නෑ අනේ. ආදරේට විහිළු කරන්නේ. 26 ක්ලාස් එකට ඇවිල්ලා බලන්නකෝ. කොච්චර විහිළු කරනවද කියලා. 26 අයියලා කළා ඉන්නේ තව මාසෙයිනේ. ඉතින් එයාලට විහිළු කරනවා. සින්දු අහනවා. එයාලට බ්‍රේක් එකේදී අනිවාර්යයෙන්ම එයාලා කැමති සින්දු අහනවා. දැන් එයාලට 8:00 පටන් ගත්තම 12:00 විතර එනකන් යනවනේ. පැය 4ක් එක දිගට යනවනේ රැයට අනිවාර්යයෙන්ම ක්ලාස් එක. ඒකට ඉතින් බ්‍රේක් එකක් දෙනවා විනාඩි 5ක 10ක. ඒකට ඒ බ්‍රේක් එකේදී එයාලා කැමති සින්දු අහනවා. ඔයාලා කැමති සින්දුත් කියන්න හොඳ. ඒක මම අහන්න දෙන්නම්. හරි. ඔන්න දැන් පාඩම් 12 දන්නවා. හරිනේ? මීඩියා ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. දැන් ඔයා පාඩම් 12 දන්නවා. හරිද? සතුටුයිද? ඒකවත් දන්නවා කියලා? දැන් මම මීඩියා වල පාඩම් 12 හරි දන්නවනේ දේනේ කියලා සතුටුයිද? හරිද? දැන් යන්න පේපර් එක හැදෙන විදිහ බලන්න. දැන් පේපර් එක හැදෙන විදිහ දන්නේ නැති අය කො බලන්න. මීඩියා පේපර් එක කොහොමද එන්නේ කියලා. පේපර් එක හැදෙන විදිහ අපි දන්නේ නැහැ ටීචර්. එහෙමද? දෙනුවන් සත්සර දන්නවද? දෙනුවන් කියලා නම දකිද්දි මට මතක් වෙන්නේ දෙනුවන් පුරා අර නුඹ විඳගන්න මේ සින්දුවක් තියෙනවනේ ලස්සන.
දනුජ දන්නවද පේපර් එක හදන විදිය? කෙහාරා කෙෂාරා නේ කෙෂාරා පේන්නෙත් නෑනේ දන්නෙත් නෑ. දන්නේ නෑ. වියමි වියමි නම් දන්නවා. සෙනුජ සෙනුජ රස්මිනි රුවාෂා සිසාරා අයාලා දන්නවා. මේලා දන්නවා මේලා නම් දන්නවා දැන්. හරි. පේපර් එක හැදෙන්නේ මෙහෙමයි. හරි. පේපර් එක හැදෙන්නේ ඔයා දන්නවද මීඩියා පේපර් එක තියෙන්නේ කවද්ද කියලා? ඒ ලෙවල් එක්සෑම් එක පටන් ගන්නවනේ. හිතන්නකෝ ලබන අවුරුද්දේ අගෝස්තු 10මයි එක්සෑම් එක පටන් ගන්න කියලා. ඒ ලෙවල් එක්සෑම් එක ඉවර වෙන දවසක් තියෙනවනේ උසස් පෙළ විභාගය කියන එක සම්පූර්ණයෙන්ම හැම විෂය ධාරාවක්ම ඉවර වෙලා උසස් පෙළ විභාගය සම්පූර්ණයෙන්ම ඉවර වෙන දවසක් තියෙනවනේ. ඒ කියන්නේ මේ දවසේ ඉඳන් මේ දවස දක්වා කියලා දින වෙන් කරනවනේ. අන්න ඒ අවසන් දින දෙකේ තමයි මීඩියා තියෙන්නේ. දැන් මේ පාරත් අගෝස්තු 10 එක්සෑම් එක පටන් ගන්නවා. හරි? අගෝස්තු 10 එක්සෑම් එක පටන් ගන්නවා. හැබැයි සැප්තැම්බර් 5 වෙනිදා තමයි විභාගය අවසන් වෙන්නේ. එහෙනම් මීඩියා පේපර් එක තියෙන්නේ පුතේ සැප්තැම්බර් 4 වෙනිදා සහ සැප්තැම්බර් 5 වෙනිදා කියන දින දෙකේදී. හැම අවුරුද්දකම ඒක ඒ විදිහම තමයි. හැම අවුරුද්දකම මීඩියා විෂය තියෙන්නේ උසස් පෙළ විභාගයේ අවසානම දවස් දෙකේ. එතකොට අවසාන දවසේ රචනා ප්‍රශ්න පත්‍රයක් ඔයාලට හම්බ වෙනවා. ඊට කලින් දවසේ MCQ ප්‍රශ්න පත්‍රයක් ඔයාලට හම්බ වෙනවා. එතකොට පේපර් දෙකක් ඔයාලට තියෙනවා. හාන්ද දෙනුවන්? හරිද දෙනුවන්? තේරුණාද? පේපර් දෙකක් තියෙනවා කියලා MCQ එකයි රචනා එකයි. තේරුණාද? තේරුණාද? දෙනුවන්? මැසේජ් එකක් දාන්න බලන්න. තේරුණාද? කවද්ද මීඩියා තියෙන්නේ? විභාගයේ අවසානම දවස් දෙකේ. හරිද? විභාගයේ අවසානම දවස් දෙකේ තමයි මීඩියා තියෙන්නේ. ඒක වෙනස් වෙනවද? නෑ වෙනස් වෙන්නේ නෑ. හැම අවුරුද්දකම එහෙම තමයි. 2027 2028 ඒ විදිහම තමයි. හරි? හරිද? පළවෙනියට තියෙන්නේ අවසානම දවස් දෙකේ තියෙන්නේ. එතකොට පළවෙනි දවසේ MCQ පේපර් එකක් තියෙනවා. දෙවෙනි දවසේ රචනා පේපර් එකක් තියෙනවා. හරි? ඔන්න ඔය විදිහට විභාගයේ අවසානම දවස් දෙකේ තමයි තියෙන්නේ. එතකොට ඔයා කරන අනිත් සබ්ජෙක්ට් දෙක ඉවර වෙලා නිවිහන හිල්ල පැටිම ලකුණු වලට යන මීඩියා වලට ලෑස්ති වෙන්නත් chance එක තියෙනවා. හරි? හරිද? හරි. ඔන්න ඔය විදිහට මීඩියා තියෙන අවසානම දවස් දෙකේ. එහෙනම් කොහොමද මේ පේපර් දෙක අපිට එන්නේ? අපි එක පේපර් එක කතා කරමුකෝ. MCQ පේපර් එක ගත්තම ඒ කියන්නේ මීඩියා ඉවර වෙන දවසට කලින් දවසේ තමයි තියෙන්නේ. MCQ පේපරේ එනවා පුතේ ප්‍රශ්න 50. MCQ ප්‍රශ්න 50ක් එනවා. හරි? MCQ ප්‍රශ්න 50ක් එනවා. ඒ 50ට එක ලකුණ ගානේ MCQ ප්‍රශ්න 50ට ලකුණු 50යි. හරි? ලකුණු 50යි. මෙන්න මේ MCQ ප්‍රශ්න 50ම හැදෙන්නේ පුතේ ඔය මම ඉස්සෙල්ලා කිව්ව පාඩම් 12න් තමයි. හරි? ඔයාට ඔය පාඩම් 12 හොඳට ඉගෙන ගත්තම කියව ගත්තම මෙන්න මේ MCQ ප්‍රශ්න හරි ලේසි. හරිම ලේසි. අපි ඉගෙන ගන්න දේවල් මම ඔයාට උගන්වද්දි සහ ටියුට් එක දුන්නාට පස්සේ ටියුට් එක මම ඔයාලගේ ගෙදරට එවනවනේ. ඔයාට අදාළ කරන නිබන්ධනය දුන්නාට පස්සේ මම කියනවා මෙන්න මේ තැන් highlight කරගන්න. ඊළඟ දවසේ ක්ලාස් එකට එද්දී ඔයා ගාව තියෙන්න ඕනි highlight pan දෙක තුනක්. එක එක පාටින් highlight දෙක තුනක් තියෙන්න ඕනි. ඒ වගේම ඔයා ගාව රතු පෑනක් තියෙන්නත් ඕනි. රතු පෑනක් තියෙන්නත් ඕනි. ඊට පස්සේ ඔයාලගේ ගෙදර තියෙනවා නම් මෙන්න මේ වගේ බෝතලයක්. හරි? මම මෙන්න මේ සාම්පල් එකක් විදිහට පෙන්නන්නම්. මෙන්න මේ වගේ හරි මීට වඩා ලොකු එකක් හරි මෙන්න මේ වගේ බෝතලයක් හරි ගන්න. අපි මැජික් බොක්ස් එකක් හදනවා. හරි? මුලින් ඉඳන්ම වැඩ ටික මුලින් ඉඳන්ම කරගෙන යන්න. මැජික් බොක්ස් එකක් හදනවා. මම මේ වලට සාම්පල් එකක් පෙන්නන්න මම මේ ළඟදී එකක් ගත්තේ. ගෲප් මේ අපේ WhatsApp channel එකේ දාලා තියෙනවා 2025 ළමයි 26 ළමයි හදපු මැජික් බොක්ස් එකෙම එහෙම දාලා තියෙනවා. අපෝ මම ඒක ඔයාලට ෂෙයා කරන්න. හරි? ඒ විදිහට එකක් හදාගමු. මුලින් ඉඳන්ම කරගෙන යන්න. ඒතර මම ඔයාට කිව්වා ලබන සතියේ එනකොට අපි ටියුට් එකත් එක්ක අනිවාර්යයෙන්ම ඔයා ගාව highlight pan දෙක තුනක් තියෙනෝනේ පාට පාටේ. ඒ
එකක් දෙකක් තියාගන්න. ඊට පස්සේ රතු පෑනක් ඔයා ගාව තියෙන්න ඕන. ඇයි ටීචර් අපි මේ මොන්ඩිසෝරි ක්ලාස් එකකට යන්නේ මේ හයිලයිට් ගෙනලා පාට කර කර දඟලන්න කියන්නේ නැහැ. කරන වැඩේ අපි ලස්සනට පිළිවෙලට කරගෙන යන්න. මම පාඩම උගන්වගෙන යද්දී කියනවා මෙන්න මේ තැන් හොඳට හයිලයිට් කරගන්න. හයිලයිට් කරගෙන විතරක් නෙවෙයි ඒ තැන්වල MCQ නම් MCQ රචනා නම් රචනා කියලා අනිවාර්යයෙන්ම ලියා ගන්න. දැන් මම පාඩම කියවගෙන යනකොට කියනවා මෙන්න මෙතනින් MCQ ප්‍රශ්නයක් අහනවා පුතේ හයිලයිට් කරගන්න කියලා කියනවා. අන්න ඒ තැන් ඔයා හයිලයිට් කරගන්න ඕනේ. මම ඔයාව හයිලයිට් කරවනවා. මේ තැන් හයිලයිට් කරගන්න කියලා කියනවා. ඊට පස්සේ මම ඔයාට කියනවා රතු පෑන අරගෙන ඒ තැනින් MCQ කියලා ලියා ගන්න කියලා. හරි? ඊට පස්සේ ඕම පාඩම කරගෙන යනකොට ඔන්න රචනා ප්‍රශ්නයක් අහන තැනකුත් හම්බ වෙනවා. අන්න එතනත් හයිලයිට් කරගෙන ලියා ගන්නවා රචනා ප්‍රශ්නයක් අහනවා සහ MCQ කියන එකත් එතනින් හැදෙනවා කියලා ලියනවා. හරි? එතකොට මට කියන්න ඔයා මේ පාඩම නිකන් කියවගෙන යනවට වඩා දැන් ඔයාට මම නිකන් ටියුට් එක දීලා තියෙනවා. ටියුට් එක දීලා මම දැන් ওই ටියුට් එක උගන්වලා තියෙනවා. හැබැයි ඔයාට මම කිසිම තැනක හයිලයිට් කරගන්න කියලා මෙන්න මේ වගේ වැදගත් වෙන තැන්වල ඔයාට වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව ඔයාට උගන්වගෙන ගියා කියලා. ඔයා දැන් ওই ටියුට් එක කියවනවා. ඔයා දන්නවද ඒ පාඩමෙන් ඔයාට ප්‍රශ්න අහන්නේ කොතනින්ද කියලා? දන්නවද? මම එහෙම කියා නොදුන්නොත් ප්‍රශ්න අහන්නේ කොහමද? මොන වගේ ප්‍රශ්නද මේකෙන් හැදෙන්නේ? රචනා ප්‍රශ්නද හැදෙන්නේ? පේපරේට මොන වගේ ප්‍රශ්නද අහන්නේ? එහෙම ඔයා දන්නවද? මම ඔයාට පාඩම නම් කියලා දීලා තියෙනවා සුපිරියට. හැබැයි ඔයා දන්නේ නැහැ ඔයාට පාඩම මතකයි. හැබැයි ඔයා දන්නේ නැහැ කොහොමද පේපර් එකට මේකේ පාඩමේ ප්‍රශ්න එන්නේ කියලා. වැඩක් තියෙනවද? නෑනේ. ඒ නිසා අන්න ඔයාට පාඩම් කරගෙන යද්දී ඒ තැන් වැඩිපුර අවධානයක් දෙන්න ඕනි වෙන විදිහට ඔයා පාඩම් කරන් යද්දී නිකමට ඔය කියවගෙන යන තැන් වලින් සමහර කලාවට ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඔයා හිතන්නේවත් නැති තැන් වලින් ප්‍රශ්න අහනවා. ඒ නිසා ඒ හැම තැනක්ම ඔයාගේ කවර් වෙන විදිහට මම ඔයාට මෙන්න මේ විදිහට හයිලයිට් කරලා අදාළ කරන දේවල් ටික දෙනවා. එතකොට ඔයා හයිලයිට් කරගත්තම ඊළඟ පාර කියවනකොට ඔයා තනියෙන් පාඩම් කරනකොට ඔයා එහෙනම් අවධානය දීලා එතනට හොඳට පාඩම් කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ තැන් ඔයා මග හරින්නේ නැහැ. එතකොට මග හරින්නේ නැති වෙනකොට ඔයාට ඒ තැන් කොහොම හරි ඔයා පාඩම් කරගන්න. එතකොට ඔයාට විභාගෙට ලේසි. හරි. එතකොට MCQ පේපර් එක ඔයාට නිකම්ම කොට දාගන්න පුළුවන්. හරි. එතකොට MCQ පේපරේ ප්‍රශ්න 50ක් අහනවා. ඒ එක ලකුණ ගානේ MCQ 50ට ලකුණු 50යි. හරි. මේ MCQ 50න් මට කියන්න ඔයාට ලකුණු 35ක් ගන්න බැරිද? 50කින් 35ක් හරියට ගහගන්න බැරිද? විෂයන් 12ක් අවුරුද්ද දෙකක් තිස්සේ ඉගෙනගෙන ප්‍රශ්න 50ක් ඔයාට දෙනවා. ඒ ප්‍රශ්න 50න් 35ක් ඔයාට හරියට ගහගන්න බැරිද? මේ පාඩම් 12ක් ඉගෙනගෙන ওই පාඩම් 12න් ඔයාට ඇස් වහගෙන කියන්න පුළුවන් පුතේ පළවෙනි දෙවෙනි පාඩම් ඉගෙන ගත්තට පස්සේ. 35කට හරියට ගහගන්න බැරිද? 50කින් 35කට ප්‍රශ්න 15ක්ම වැරදි. පුළුවන් වේද බැරි වේද? chat එකක් දාන්නකෝ. ඔයාට පාඩම් 12 හොඳට උගන්නලා මම ඔයාට MCQ පේපර් එකක් දුන්නාට පස්සේ එකෙන් ප්‍රශ්න 35කට හරියට ගහගන්න පුළුවන් වේද බැරි වේද? පුළුවන්නේ. එහෙනම් ඔයා MCQ පේපර් එකෙන්ම ඔයාගේ W කියන රිසාස් එක ඔයා අයින් කරගෙන ඉවරයි. 50කින් 35 කියන්නේ මොකක්ද අනේ? හරියට කියලා දෙනවනම් හරියට උගන්වනවා නම් විභාගයට යන කලින් MCQ ටික කරනවා නම් එන MCQ ටික ඊට කලින් දවසේ කියනවා නම් ඔයාලා බලන්න නැතිනේ අපේ අනුමාන ටික. එතකොට රචනා පේපරේ MCQ පේපරේ අනුමාන ටිකෙන් බලන්න නැතිනේ. එතකොට මෙන්න මේ W එක ඔයා අයින් කරගෙන ඉවරයි විභාගයට යන්න කලින්ම ඔයාගේ රිසර්ච් ෂීට් එකේ. හරි? එහෙනම් ඔයා දැන් වෙනකොට S සාමාර්ථයකට පාඩම් 12 ඉගෙන ගන්නකොට ඔයා S සාමාර්ථයකට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දැන් ඔයාට තියෙන්නේ A එකට යන්නනේ. A එකට යන්න ඊළඟට අපිට අල්ලන්න තියෙන්නේ මෙන්න මේ රචනා පේපරේ. රචනා ප්‍රශ්න පත්‍රය තමයි ඊළඟට අපිට තියෙන්නේ. රචනා පේපරේ මෙහෙමයි හැදෙන්නේ. රචනා පේපරේ රචනා ප්‍රශ්න 7ක් අහනවා. හිතන්නකෝ 1 2 3 4 5 6 7. ඔන්න ඔය විදිහට රචනා ප්‍රශ්න 7ක් අහනවා පුතේ. මෙන්න මේ 7න් ඔයාට කැමති 5ක් තෝරගන්න පුළුවන්. දාන්නකෝ බලන්න කැමති අංක 5ක්. කවිෂා කැමති අංක 5ක් දාන්න. කවිෂා රශිනී දාන්න කැමති අංක 5ක් ඔයා මෙතනින්.
දැන් බලන්න. ඉන්නවද? කවිෂා මයි පුතේ ඉන්නවද? නීතිද? හ්ම්. කියන්න බලන්න කැමති අංක පහ. අනේ ටීචර් මම මේ ඔය එක අංකයකටවත් කැමති නැද්ද? එකේ ඉඳන් හත. කියන්න බලන්න අංක පහ. කැමති අංක පහ. කෝ? 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 මං කරන්නේ. මේලා ඉන්නවද? මේලා සද්දයක්වත් නැහැ. ඉන්නවද? 3 2 3 4 5 6. 2යි 3යි 4යි 5යි 6. එයා පළවෙනියයි අන්තිමයයි දෙන්නටම කැමති නැහැ. පළවෙනියා වෙන්න කැමතිත් නැහැ. අන්තිමයා වෙන්න කැමතිත් නැහැ. හරි. එහෙනම් ඉතින් අතරමැදි වෙලා ඉමු. හරි? ඉන්නවනේ. ඔන්න මෙයා දැන් තෝරගත්ත මේ ප්‍රශ්න 7 තමයි අපි මේ ප්‍රශ්න 5 තමයි මම කැමති. මේකට තමයි ඔන්න දැන් පේපර් එක ඔයාලට හම්බ වෙනවා. ඒ පේපර් එක කියවලා ඔයා තෝරගන්න මේ ප්‍රශ්න 5 තමයි මට ලේසි. මම මේ 5 තමයි ලියන්න කියලා. ඇයි ඔයා අනිත් ප්‍රශ්න දෙක අතහැරියේ? ඒ ප්‍රශ්න දෙක ඒ දෙක ලියන්න හරි? ඔයා විනාඩියක් දෙන්න. මම මේක ස්ට්‍රක් වෙනවා වගේ දැනනවා. හරි. මම ඇහෙනව නේද? මම මේක ස්ට්‍රක් වෙනවා වගේ දැක්ක. පොඩ්ඩක් ඉන්න හරියන එක. ඇහෙනව නේද? චුට්ටක් මැසේජ් එකක් දාන්න පුතේ. දැන් ඔන්න මං චුට්ටක් කියවගෙන යන්නම් අද මේ හරියනක. මම කිව්වේ ඔන්න දැන් අපි කවිෂා තෝරගත්ත ප්‍රශ්න 5ක් මේ ප්‍රශ්න 5 තමයි මම කරන්න කියේ. හරි. කමක් නැහැ. ඔන්න එයා පේපර් එක කියවලා ඔන්න ප්‍රශ්න 5ක් තෝරගත්තා. මීඩියාවල එන්න පොඩ්ඩක් මම අනිත් ෆෝන් එකට මාරු කරගන්නවා. හරි. ඇහෙනවද කියලා පොඩ්ඩක් මැසේජ් එක. දැන් ඇහෙනවද කියලා මැසේජ් එකක් දාන්න. ඇහෙනවද පේනවද කියලා? chat එකක් දාන්න පුතේ. හරි. මං කිකේ හිටියේ දැන් ඔන්න අපි තෝරගත්ත ප්‍රශ්න 5. ඒ ප්‍රශ්න 5න් ඔය සමහරක් වෙලාවට ඔය විෂයන් වල තියෙනව නේද පළමු ප්‍රශ්නය අනිවාර්යයි. දැන් ඔය ජෝග්‍රෆි වල නම් එහෙම තියෙන ඔය පළමු ප්‍රශ්නේ අනිවාර්ය වෙන එකක් එහෙම තියෙනව නේද? ඔය මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙම දැන් සිංහල වලත් තියෙනවා මෙන්න මේ රසාස්වාදය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ කියලා. හැබැයි මීඩියා වල එහෙම එකක් නැහැ පුතේ. මීඩියා වල ඔයාට මේ ප්‍රශ්නය අනිවාර්යෙන් ලියන්න එහෙම එකක් නැහැ. ඔයාට තියෙන්නේ මෙන්න මේ ටික ලියාගෙන යන්න. හරි? ඔයා කැමති ප්‍රශ්න 5ක් ඔයාට තෝරගන්න පුළුවන්. ඒ ප්‍රශ්න 5න් ඔයාට මෙන්න මේ කැමති ප්‍රශ්නයක් මුලින් පටන් ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් ලිපිය යුතුයි. ඔයා තෝරගන්න මුලින් ප්‍රශ්නය අංක පිළිවෙලට ලිපිය යුතුයි. එහෙම මේ ලද බොළඳ කතා මීඩියා වල නැහැ. ඔයාට පුළුවන් ඔයා තෝරගන්න මේ ප්‍රශ්න 5
ඔයාලට කැමති නම් 5 වෙනි ප්‍රශ්නය මුලින් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 6 වෙනි එක ලියන්න පුළුවන්. 4 වෙනි එක ලියන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක ලියන්න පුළුවන්. ඔයාට කැමති විදිහකට කොහොම හරි ප්‍රශ්න 5කට තමයි ලියවෙන්න ඕනේ. හරි? දැන් ඔයා හිතන්නකෝ ඔයා 3 වෙනි ප්‍රශ්නය තෝරගන්නවා පළවෙනියට ලියන්න. මෙන්න මේ 3 වෙනි ප්‍රශ්නය ඇතුලේ තව තියෙනවා පුතේ අණු කොටස් 4ක්. හරි? 3යි 4යි. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නයට අහන්නේ නිර්වචනයක්. එහෙම නැත්නම් අපිට මේ අපේ පාඩම් වලදී හම්බ වෙනවා නිර්වචන. ඒක නිර්වචන ටික මතක තියාගන්න ඔයාලට කෙටි ක්‍රම සහ නිර්වචන පොතක් මම ඔයාලට හදලා දෙනවා. හරි? ඒ නිසා නිර්වචන ගැන බය වෙන්න එපා. දැන් 26 අය ගාවත් නිර්වචන පොතක් මේ වෙනකොට පාඩම් 12ටම හදලා තියලා තියෙනවා. නිර්වචනයක් එහෙම නැත්නම් නම් කිරීමක් කරුණු 4ක් නම් කරන්න තමයි අහන්නේ. දැන් ඔයාලා ඉගෙනගෙන පාඩම් 12 ඉගෙනගෙන යනකොට ඒ කරුණු හම්බ වෙනවා. හරි? ඒ කරුණු 4ක් නම් කරන්න වගේ කෙටි ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔයා මට කියන්නකෝ ළමයි සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා? ඔයාලා දැන් දන්නවද ඒ සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා? chat එකකට දාන්නකෝ බලන්න. සාක්ෂරතාවය යනු මොකක්ද ඔයාලා දන්න විදිහට අදහසක් දෙන්න බලන්න. කවුරු හරි දන්නවද සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා? ඔය වචනේ ඇහිලා තියෙන්නේ. දැන් A level කරන ළමයිනේ. කියන්නකෝ. සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද? කාව්‍ය භාග්‍ය අදහසක් තියෙනවද? අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව. එහෙනම් ඔන්න දැන් ඔයා ලකුණු 4ක් අරන් ඉවරයි. ඕක පාස් පේපර්ස් වල තිබ්බ ලකුණු 4ක ප්‍රශ්නයක්. 2024 හරි 2024 වගේ 2023 හරි 24 වගේ මට මතක විදිහට ලකුණු 4ක ප්‍රශ්නයකට ඇහුවේ සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාට ඕක දැන්ට ඔයා දන්නවනේ. අමාරුයිද? ඔයාලා ජනකවි දන්නවද? ජනකතාව දන්නවද? තොවිලයක් දැකලා තියෙනවද? ඔය ශාන්ති කර්ම එහෙම දැකලා තියෙනවද? ජනකවි ඔය පොත් පිංචක් එහෙම හැදුවා නේද පොඩි කාලේ? ජනකවි ජනකතා ඉස්කෝලේ කිව්ව නේද? අවුරුද්දටම ජනකවිම කියන්නේ. ජනකවි දන්නවනේ? ජනකවියක් ලියන්නත් තියෙනවා. ඔය ඉන්නේ දුඹරයි මහ කළු ගලක් යට. ඊට පස්සේ තණ්ඩලේ දෙන්න දෙපොලේ ඔය කවි දෙකක් දැනගත්තම හොඳට මැති ගේමක් ගන්න ලකුණු ගන්න. හරි? මේකේ මහ ලොකු දේවල් නෑ. ඔයා ටීවී එකේ දකින්න දේවල්, ඔයා ගමේ දකින්න දේවල්, ඒවා ලියන්න තියෙන්නේ පොතකට මේ පේපර් එකට ලියන්න තියෙන්නේ. ඔය නුවණක්කාර මවුරු ගන්නිම රත්ති ඒවා ටීවී එකේ යන ඇඩ් එක දැකලා තියෙනවද? බඩදැවිල්ලට ශනික සහනය දැකලා තියෙනවද? මොකද්ද පුතේ මේ බඩදැවිල්ලට ශනික සහනය? මොකක්ද ඇඩ් එක? මොකද්ද? ඔය දන්නේ. එහෙනම් ඕවා තමයි උදාහරණ. ඕවා ලියන්න ඔයා දන්නේ නැද්ද? ඔයා දන්නේ නැද්ද? තව හිලා තියනවා DGB නැතුව නම් කෑම එපා වගේ. ප්‍රතිශෝධන සමන්කේට මොකද්ද? ප්‍රතිශෝධන සමන්කේට ප්‍රතිශෝධන සමන්කේට මොකද්ද? සන්ලයිට් එක, වින්ඩෝ එක. ඔයව තමයි දෙන්නේ මේවට ලියන්න තියෙන්නේ. ඉතින් ඔයාට බැරිද මීඩියා? දැන්ටම ඔයා ලකුණු දන්නවනේ. ප්‍රශ්න 4ම ලියනවට ටයිම් මදි. හරි? ප්‍රශ්න 7ක් ලියන්න බෑ. ටයිම් මදි. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 4ක් හම්බ වෙනවා. ඒකෙදි එන්නේ කරුණු 4ක් නම් කරන්න. ඒව නැත්නම් නිර්වචනයක් ලියන්න. හරි? එතකොට පේපර් එකටම අහන්නේ එක නිර්වචනයක් ලියන්න කියන එක විතරයි. එතකොට ඔයා තෝරගන්න ප්‍රශ්නය ඇතුලේ නිර්වචනයක් ලියන්න කියන ප්‍රශ්නේ තිබුණොත් එහෙම ඔයාට ඒක ලියන්න වෙනවා. එහෙම නැත්නම් අනිත් ඒවා ගියා අහන්නේ කරුණු 4ක් නම් කරන්න විතරයි. ඊළඟට දෙවෙනි එකට ගියාම කරුණු දෙකක් නම් කරලා පැහැදිලි කරන්න එනවා. දැන් හිතන්න ජනකවිවල ලක්ෂණ දෙකක් පැහැදිලි කරන්න. ඔන්න ප්‍රශ්නයක්. එහෙම නැත්නම් විද්‍යුත් මාධ්‍ය ලක්ෂණ දෙකක් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් මීඩියා ඉගෙන ගන්න එකේ වැදගත්කම් දෙකක් පැහැදිලි කරන්න.
ඔය වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ කරුණු දෙකක් පැහැදිලි කරන්න කියලා. ඒකට හම්බ වෙනවා පුතේ ලකුණු 8ක්. තුන්වෙනි එකට හම්බ වෙනවා ලකුණු 12ක්. ඒකෙදි කරුණු 3ක් පැහැදිලි කරන්න. දැන් මේ 8කට කරුණු 2යි මේකට කරුණු 3යි. එහෙනම් 3කට ලකුණු 12ක් දෙනවා. ජනකයිවල ලක්ෂණ 3ක් පැහැදිලි කරන්න. ඊට පස්සේ මේ පුවත්පතක ලක්ෂණ 3ක් පැහැදිලි කරන්න. එහෙම තමයි අහන්නේ. ඊට පස්සේ හතරවෙනි එකේ කරුණු 4ක් පැහැදිලි කරන්න කියලා අහනවා. හරි? එතකොට පුවත්පතේ ලක්ෂණ 4ක් පැහැදිලි කරන්න, ජනකයිවල ලක්ෂණ 4ක් පැහැදිලි කරන්න, රූපවාහිනී ලක්ෂණ 4ක් පැහැදිලි කරන්න. අන්න ඒ වගේ සරල ප්‍රශ්න තමයි ඔය අහන්නේ. ඔයා දැන් ටීවී එකේ ලක්ෂණ ටිකක් ලියන්න බැරිද? අපි උගන්වනවා. ඒවට අදාළ කරන උත්තරත් දෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. එතකොට පළවෙනි එකට ලකුණු 4යි, දෙවෙනි එකට ලකුණු 8යි, තුන්වෙනි එකට ලකුණු 12යි, හතරවෙනි ලකුණු 16යි. ඔය විදිහට ලකුණු 16ක් මේ විදිහ අවසාන ප්‍රශ්නෙට හම්බ වෙනවා. මේ ටික ඔක්කොම එකතු කරාම කීයද? අනේ ටීචර් මේ ගණන් බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තේ. ඔයා මේ මොන අහනවද මන් දන්නේ නැහැ. කියන්නකෝ බලන්න. ඔක්කොම එකතු කරාම කීයද? හතරයි. very good. 40යි. එහෙනම් ලකුණු 40ක් ඔන්න ඔයාට එක ප්‍රශ්නයකට හම්බ වෙනවා. 40 පහක් කීයද? දැන් මේ ප්‍රශ්නෙටත් 40යි. මේ විදිහට ඔයා ප්‍රශ්න පහටම 40යි. 200යි. හරි? මෙන්න මේ විදිහට දැන් හිතන්නකෝ මේ ප්‍රශ්නෙට ඔයාට 40ක් හම්බ වෙනවා. මේ 40න් ඔයා ලකුණු 35ක් ගන්න 35කට වඩා ගන්න පුළුවන් ලේසි. හරි? ලේසි ගන්න පුළුවන්. දැන් ගිය පාර අනුමාන ටිකෙන් පේපරෙන් මම එහෙම පිටිම ළමයිට දීලා යවුවේ. ලියවලා යවුවේ. එහෙනම් ඒ ටික ළමයිට අර පේපර් එක කොපිරයිට් කරනවා වගේ වැඩක් කියලා ඊට කලින්ද මේ ලියපු පේපර් වලට ඊට පස්සේ ගිහලා ලියන්න තියෙන්නේ. කොපිරයිට් කරනවා වගේ වැඩක් තියෙන්නේ. හරි? එතකොට හිතන්නකෝ ඔයා මේ 40 ඒවා 5ක් 200යි නම් ඔයා මෙන්න මේ 40න් ගන්න ලකුණු ටික එකතු කරලා හිතන්නවාට 185ක් ලකුණු තියෙනවා කියලා 200න් 180ක් තියෙනවා කියලා. මෙන්න මේ 180 බෙදන්නකෝ 4ට. 180 බෙදන්න පුතේ 4ට. 180 බෙදන්නකෝ 4ට. හතලිස් පහයි. හා. ඒ 45යි දැන් ඔයා හිතන්න MCQ 50න් ඔයා 40ක් විතර ගහනවා කියලා MCQ වලට උත්තර. දැන් 40යි 45යි ලකුණු කීයද? 85යි. එහෙනම් ඔයාට ඒකක් ගන්න පුළුවන්ද බැරිද? ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් විශ්වාසයිද ඔයාට මීඩියා කරගන්න පුළුවන් කියලා? දැන් බයක් තියෙනවද? මීඩියා කරගන්න බැරි වෙයි කියලා? බයක් තියෙනවද? නෑනේ. දැන් කිසිම දෙයක් ඔයා දන්නේ නැතුව ආවේ. අකුරක්වත් දන්නේ නැතුව ආවේ. දැන් ඔයා පාඩම් 12 නම් ටික දන්නවා. මොනවද ඔයාගේ ඉගෙන ගන්න තියෙන්නේ කියන එක ඔයා දන්නවා. එහෙනම් ඔයාට මේක කරගන්න පුළුවන් නේද? බය හිතනවද? ওই විදිහට මම පිළිවෙලට මේවට උත්තර ලියන්නේ කොහොමද කියලා වෙනම කියලා දෙනවා. එතකොට අපේ පන්තියේදී ඔයාට ටියුට් ටික ගෙදරටම හම්බ වෙනවා. ඒවට අදාළ කරන වැඩපිළිවෙල පාඩමෙන් පාඩමට ඔයාට මම මැජික් chart ටික බිත්තිය ලස්සනට ගන්නවා. දැන් වෙනකොට ඔයාගේ බිත්තිය කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ බිත්තියේ විභාගෙ වෙනකොට හතර වටින්ම ලස්සනට ඔයාගේ හීන ටික පාට වෙනවා. පාඩම් 12ට මැජික් chart හදනවා, මැජික් box එකක් හැදෙනවා, නිර්වචන පොතක් හැදෙනවා. ඊට පස්සේ තව අපි උත්තර ෆයිල් එකක් හදනවා, කෙටි ප්‍රශ්න පොතක් හදනවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. කඳු ගණන් ඔයාට පේපර ලියවෙනවා. ඉතින් බැරි වෙනවද? මේ අවුරුද්දෙන් ගේම ගහන්න. ඔය 26ක් කළා මාස 6නුත් ගේමක් ගහන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. මාස 3න් ආපු ළමයිනුත් ඉන්නවා. දැන් එයාලා ලස්සනට වැඩ කරගෙන යනවා. ඉතින් ඔයාට අවුරුද්දක් තියෙනවා නම් හොඳ රෑන්ක් එකක් දාන්න කාලේ ඇතිද මදිද? කාලේ ඇතිද මදිද? සිලබස් එක කවර් කරන එකේ වගකීම සම්පූර්ණයෙන් මම ගන්න. මොකද මම මාස 3න් ඉගෙන ගන්න ආපු ළමයිට දැන් වෙනකොට සිලබස් කවර් කරලා ඉවරයි. මැයි ආපු ළමයිට දැන් වෙනකොට කවර් කරලා ඉවරයි. බයයිද? අවුරුද්දක් ඔයාට තියෙද්දි බැරි වෙන්නේ නෑ නේද? එහෙනම් ඔය වැරදිච්ච තැන් ටික පාඩුවේ පැත්තකට තියලා අපි පටන් ගමුකෝ.
අලුතින් පටන් ගමුද? රෑන්ක් එකක් දාමුද? 27 28 රෑන්ක් එකක් දාමුද? රෑන්ක් එකක් දාමුද තමයි? ආසයිද? රෑන්ක් එකක් දාලා කැම්පස් යන්න. දැන් ඔයාට ගෙදරින් කිසිම තැනක් නැති වුණාට විභාග ප්‍රතිඵල ආව දවසට මුළු ගමටම ඔයා කවුද කියලා පෙන්වන්න ආසයිද? ආසයිද? ඔව්නේ. එහෙනම් වැඩ කරමු. හරි. මොනවද ඔයාට තියෙන ප්‍රශ්න තව? මොනවද ඔයාට තියෙන ප්‍රශ්න? මම මේ රෙජිස්ටර් වෙලා ඉන්න අයට ටියුට් එක මේ වෙනකොට ගෙදරට එවලා තියෙනවා. ටියුට් එක හම්බ වෙයි. ඊට පස්සේ මම නැවත පළවෙනි පාඩම ඉඳන් උගන්නන්න පටන් ගන්නවා. මොකද මම තුන්වෙනි පාඩම වෙනකම් භාගයක් කරලා තිබුණේ. එතකොට එන අයටයි හැමෝටම පළවෙනි පාඩම ඉඳන්ම ලබන සතිය උගන්නන්න පටන් ගන්නවා. ඒ නිසා කිසිම කෙනෙක්ට බැරි වෙන්නේ නැහැ. පළවෙනි පාඩමේ ඉඳන් මුලින්ම කරගෙන යන්න පුළුවන්. ළමයි ඊළඟ සතියේ ඉඳන් මම ඔයාලට 8ට ක්ලාස් එක දාන්නද? 8ට මම ඔයාලට 8ට තමයි දාන්න හිතාන් ඉන්නේ. මම කිව්වා මේ මාසෙ ඉඳන් ඔයාලට 8ට දාන්නම් කියලා. මොකද ඔයාලට තව දවසක් වැඩි කරන්න ඕනේ. දැන් අපි මෙච්චර දවස් කරන් ආවේ සිකුරාදා දවසට විතරයිනේ. 8ට දාන්නම්ද? 8 10 රේස්ට් උනාම ඔයාලට ටියුට් එක ගෙදරට මෙවනවා. බය වෙන දෙයක් නැහැ. ටියුට් එක ගෙදරට එනවා. හරිනේ? හ්ම්. හ්ම්. එහෙනම් අපි ළඟ සතියේ ඉඳන් 8ට කරමු. ඔයාලට මම බ්‍රහස්පතින්දා රාත්‍රී 8ටත් ක්ලාස් එක දාලා තිනවා. ඒ ක්ලාස් එක බ්‍රහස්පතින්දා පටන් ගන්න දවසට මම ඔයාලට මැසේජ් එකක් දාන්නම්. මොකද මේ දවස් දෙකේ මම පටන් ගත්තේ නැති. මොකද අපේ අයියලා අක්කලාට තව තියෙන සති දෙකයි. එයාලට චූටි chance එකක් දෙන්න. හරි? එයාලට චූටි chance එකක් දෙමු. අපි මේ ටිකේ එයාලා වෙනුවෙන් වැඩ කරන්න එපා. මොකද එයාලට තව සති දෙකක් තුනක් තියෙන්නේ. එයාලා මාත් එක්කනේ තව සති දෙක තුනයි. ඉතින් එයාලා වෙනුවෙන් උපරිම දේවල් කරන්න ඕනේ. ඒකට එයාලා ලස්සනට විභාග රැස් කරලා එවන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ අවුරුද්දෙත් එහෙමමයි. අර නංගිලා මලිලාව චුට්ටකින් පැත්තකට තියලා ඊළඟට එන බැච් එක පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයාට තමයි වැඩිපුර අවධානය දෙන්න ඕනේ. ඒ නිසා ඒ අය වෙනුවෙන් මේ සතිය දෙකක් විතර දෙන්න. ඊට පස්සේ මගේ හරින සතිවලත් දාලා මම ඔයාට ඊළඟට තියෙන ඔයාට නිදහසේ පාඩුවේ වැට්ටික් කරගෙන යන්නනේ. ඔයා විතරයි ඔයාලට ගණන් තියෙන්නේ. ඒ නිසා අපිට ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. අවුරුද්දක්ම තියෙන නිසා. හරි. එහෙනම් බ්‍රහස්පතින්දා ක්ලාස් එක පටන් ගන්න දවස් මම ඔයාට කියනවා. තව මොනවද ප්‍රශ්න තියෙනවාට? දැන් ඔයා දන්නවා පාඩම් 12ක් තියෙනවා. පාඩම් 12යි නම් ටික දන්නවා. ඊට පස්සේ පේපර් එක හැදෙන විදිය දාන්න. කාට හරි පේපර් එක හැදෙන විදිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන නම් එහෙම නැත්නම් මොකක් හරි මේ සටහන් කර ගන්න ඕන නම් ටග් ගාලා දාගන්න. හරියයි පොඩක් රේසන් දාගන්න. මේක සටහන් කරගත්තා නම් ඔයාලට මම රෑන්කින් පේපර්ස් කරනවා. පාඩමින් පාඩමට කෙටි ප්‍රශ්න ටික, රචනා ප්‍රශ්න ටික, ඒ රචනා ප්‍රශ්න වලට උත්තර ඊට පස්සේ ඒ හැම දෙයක්ම මම ඔයාලට කරනවා එකක් නෑර. හැම දෙයක්ම කරනවා. පාඩමින් පාඩමට වෙන වෙනම කරනවා. දනුජ ලියාගත්තද? දිනෙත්ම හරිද පුතේ? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද ළමයි? මොන හරි අහන්න තියෙනවද? ලැබෙන දවස් 7 ඉඳන් අපිට පළවෙනි පාඩමේ ඉඳන්ම පටන්ගෙන යන්න පුළුවන්. මීඩියා කියන්නේ මොකක්ද කියන එක මම එදා ඉඳන් හරියට ඔයාලට කියලා දෙන්නම්. දැන් ඔයාට මම අද ආරම්භක දේශනයක් විදිහට ඔයාට විෂයන් මොකක්ද? මේක ඉහළ ඉසඩ්ඩගේ තියෙන විෂයක්. දේශීයම කැම්පස් යන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. අද වෙනකොට පුතේ මේ මීඩියාව කියන තැනට ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තිනවා. ඔයාලට ලේසියෙන්ම විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. හරි? විශ්වවිද්‍යාලවල පාඨමාලා තෝරගන්න පුළුවන්. ඕනම රස්සාවකට කතන හැකියාවේ හැමදේම වැදගත් වෙනවා. ඒකට ලේසියෙන්ම කැම්පස් යන්න පුළුවන්. හොඳ ඉසඩ්ඩගයක් තියෙන විෂයක්. හරි? ඒ නිසා හරියට මේක පාඩම් 12 කරගත්තොත් පාඩම් 12න් ඔයා පාඩම් 9යි හරියට ඉගෙන ගන්න ඕනේ. ඔය පාඩම් 12න් හරියට පාඩම් 9ක් ඉගෙන ගත්තා නම් ඔයාට ඔය පේපර් එක ලියා ගන්න පුළුවන් 12න් පාඩම් කරන්න ඕනෙත් නැහැ. ඔය පළවෙනි පාඩමේ තියෙන්නේ පිටු 4ක් විතර. ඔයාට මම ටියුට් එක දුන්නම් බලන්නකො පළවෙනි පාඩමේ තියෙන්නේ පිටු 4ක් 5ක්. ඊට පස්සේ දෙවෙනි පාඩමේ එච්චර ප්‍රමාණයක් නෑ. ඔය පාඩම් දෙකක් තුනක් විතර තමයි තියෙන්නේ. පිටු 20ක් විතර තියෙන. ඊටු ටික පොඩි පාඩම්. දවසින් අපිට දවස් දෙකක් දාලා කතා කරාම ඉවර කරන්න පුළුවන්. දැන් ඔය 8 වෙනි පාඩම මම ඊයේ අර ළමයිට කතා කරා 26 ළමයිට ඊයේ කොටසයි හෙට කොටසයි කතා කරාම ඉවරයි. ටියුට් එක එවන්නම් පුතේ නම්. ටියුට් එක ඔය ලබන සතියේ ගෙදරට හම්බ වෙයි. මට ඩීටේල්ස් එවලා තියන්න ඔයාලගේ. රෙජිස්ටර් වෙලා ඉන්න අය ඩීටේල්ස් එවලා තියන්න ගෲප් එකට ඇඩ් වෙලා නැත්තම් ඇඩ් කරන්න. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ පටන් ගමු නේද? පළවෙනි පාඩමේ ඉඳන්ම ගැම්මක් අරගෙන අර මොනවාද පටන් ගන්න ලීව් වෙලා ගිහිල්ලා ඔයාගේ ටීචර් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න.
හරියට පාඩම් සබ්ජෙක්ට් තුනට වෙන් කරගන්න. හරි? කොහොමද වැඩ ටික කරන්න කියලා කොහොමද හරියට කාලසටහනක් අරගෙන මේ හදන්නේ කාලසටහනක් කරන් පාඩම් කරන්න කොහොමද පැය 10ක් 15 දවසට පාඩම් කරන්නේ කොහොමද ඒ හැමදේම මම එකින් එක කියලා දෙන්නම් දැන් 26 ළමයි එයාලා දවසට පැය 15කට වඩා පාඩම් කරනවා එයාලට වෙනම ටයිම් ටේබල් හදලා දීලා තියෙනවා හැමෝටම හැම මාසෙකම කෝල් එකකුත් යනවා වැඩ කරනවාද ටියුට් හම්බුණාද හැමදේම අහලා ඔයාලට කෝල් එකකුත් එනවා හරිද එතකොට වැඩ ටික අපි හරියට පිළිවෙලට කරගෙන යමු හරියට විධිමත්ව කරගෙන ගියොත් ඔයාට බැරි වෙන්නේ නැහැ එතකොට මගේ හයියට ඔයත් ඉන්නවා නම් ඔයාගේ හයියට මාත් වැඩ කරනවා නම් අපිට මේ ගේම් එක දිනන්න පුළුවන්. හරි. හරි පුතේ. සරණයි දෙවි පිහිටයි අපි ඊළඟ දවසේ ඉඳන් පළවෙනි පාඩම ඉගෙන ගන්න පටන් ගමු. පළවෙනි පාඩමේ ඉඳන්ම වැඩ ටික කරගෙන යන්න. පුළුවන් නේද? ගේමක් ගමු. බය වෙන්න එපා. අවුරුද්දක් තියෙන එකේ පොඩ දාමු සුපිරියටම. සරණයි හැමෝටම